සුබ දවසක් වේවා සෙනෙහවන්තේනි. උත්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ දෙවෙනි කොටස සහ 15 වෙනි පදයේ පළමු කොටස. කායින් ස්වාමින් වහන්සේට කියනවා මාව සම්භව වෙන කවරෙක් නමුත් මාව මරනවා කියලා. මොකද ස්වාමින් වහන්සේ කියනවා යමෙක් කායින්ව මරනවද ඔහුගෙන් සත්වරක් පලි ගනු ලබනවා කියලා. ඇයි දෙවියන් වහන්සේ ලෙස කිව්වේ? උන්වහන්සේගේ කැමැත්ත උනේ මිනිස්සෙක් තව මිනිස්සෙක්ව මරා දමන එක නෙමෙයි. ඒක ධර්මිෂ්ඨකම වෙනුවෙන්වත් උන්වහන්සේ සතුටු උනේ නැහැ මිනිස්සෙක් තව මිනිස්සෙක්ව මරා දමන එක. ඒ නිසා උන්වහන්සේ ඒකෙන් වළකින පිණිස නතර වෙන පිණිස උන්වහන්සේ කියනවා සත්වරක් පලි ගනු ලබන බව. සෙනෙහවන්තේනි, අපි දෙවියන් වහන්සේගේ දරුවන් විදියට නපුරට නපුර නොකර සිටින්නට කැප වෙමු. දෙවියන් වහන්සේටම ඉඩ හරිමු. ධර්මිෂ්ඨ විනිශ්චයකාරයන්න් ලෙස ධර්මිෂ්ඨව විනිශ්චය කරන්න. විනිශ්චය අපි අතට නොගෙන කරුණාව දෙස බලමු. යේසුස් වහන්සේ අප හැමට කුරුසියෙන් වෙන් කළ කරුණාවම ලබන්නට වරම් දුන මැනව. ඔබ වහන්සේගේ නාමයෙන්ම අයද සිටිමු. ආමේන්.